මගේ නම ඇවිල්ලා දිල්ෂාන් ටී අමරසිංහ. මේකේ මුලින්ම ගත්තොත් අධ්‍යාපන පසුබිම ගත්තොත් A-level මැක්ස් කළා. ඊට පස්සේ ජයවර්ධන විශ්වවිද්‍යාලයේ entrepreneurship හදාලා තියෙනවා. එතනින් පස්සේ තමයි බිස්නස් කියන පැත්තට තනිකරම එන්නේ. බිස්නස් වල මුලින්ම ඉන්ස්පයර් වෙන්නේ මම කතාවක් බලන කූඹියෝ කියලා ඒ කතාවෙන් තමයි මම ඉන්ස්පයර් වෙන්නේ මෙහෙම ඔන්ලයින් කියලා මාකට් එකක් ඇතුලේ අපිට වැඩ කරන්න පුළුවන් කියලා. මොකද ඒ වෙද්දි ලංකාවේ ඔන්ලයින් මාකට් එකක් නැහැ. මම බිස්නස් පටන් ගන්න එක විදිය ලංකාව ඇතුලේ පොඩි බිස්නස් පටන් ගන්න බිස්නස් 6ක් පටන් ගන්න ඔය 6ම එක ලෙවල්ස් වලදී ෆේල් වෙනවා. 2018 තමයි මිස්ටර් බියට් කියලා පේජ් එකක් හදන්නේ. මොකද ලංකාව ඇතුලේ ට්‍රෙන්ඩ් එකක් එනවා බියට් සම්බන්ධ. ඔය ට්‍රෙන්ඩ් එකත් එක්ක තමයි මම හදන්නේ මේ පේජ් එක. ඊට පස්සේ ටික සාමාන්‍ය මාසයක් වගේ යද්දි මට තේරුණා මේක මේට එහා මොකක් හරි දෙයක් තියෙනවා කියන එකත් එක්ක මම හොයන්න ගන්න Google එකේ මොනවද බියට් කියන්නේ කියන එකත් සම්බන්ධව. එතනින් තමයි මට ක්ලික් වෙන්නේ බියට් කෙයා සහ මේ නෝෂියුනියම්බ කියලා කන්සෙප්ට් එකක්. ඔය දෙක ගැන හොයලා තමයි මම අන්තිමට මේ මිස්ටර් බියට් ඩිස්ටෝ කියලා දෙයක් නිර්මාණය කරන්නේ. මේකේ ඇත්තටම බියට් කෙයා කියන ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ලංකාවේ මම ඒ කාලේ හද්දී ලංකාවේ බියට් කෙයා වලට ඉන්ඩස්ට්‍රියක් තිබ්බේ නැහැ. එතකොට මිස්ටර් බියට් තමයි මුලින්ම හැදෙන්නේ ලංකාව ඇතුලේ බියට් කෙයා ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ. මේ වෙද්දි ගත්තත් ලංකාව ඇතුලේ බියට් කෙයා ලීඩින් විදිහට අපි කරන් යනවා. ඒ විදිහට තමයි මගේ ෆස්ට් ස්ටෝරි එක හැදෙන්නේ. චැලෙන්ජස් කියලා ගත්තොත් එහෙම බිස්නස් එක පටන් ගන්න තැන ඉඳන් මට තිබ්බේ චැලෙන්ජස්. මොකද මගේ ෆැමිලි ලයිෆ් එකේ ඉඳන් එහෙම ලොකු ෆැමිලි ලයිෆ් එකක් නෙමෙයි. එතකොට මුදල් පැත්ත ඉඳන් හැමතැනම තිබ්බේ චැලෙන්ජස් තමයි. එතකොට මෙතන පළවෙනි ස්ටේජ් එක උනේ මට මොකද බියට් කියා කියන්නේ අලුත් දෙයක් සහ ලංකාව ඇතුලේ ගවර්න්මන්ට් ඔෆිස් එකකට ගියත් ඒ කට්ටිය දන්නේ නැහැ මේ මොකක්ද කියන එක. එතකොට මේක රෙජිස්ටර් කරගන්න තැන තමයි ලොකුම චැලෙන්ජ් එක තිබ්බේ. මාස 6ක් කට්ටක් කෑවා ගිහිල්ලා ගවර්න්මන්ට් ඔෆිස් වලට කියලා මේක රෙජිස්ටර් කරගන්න. ඊට පස්සේ බැරිම තැන තමයි මම මේ ප්‍රයිවට් ලිමිටඩ් විදිහට කම්පැනි එක රෙජිස්ටර් කරලා කම්පැනි එක පටන් ගන්න. උතන තමයි මට මුලින්ම එන චැලෙන්ජ් එක. ඇත්තටම බිස්නස් පටන් ගන්නවා කියන්නේ චැලෙන්ජ් එකක්. ඒක චැලෙන්ජස් නැත්තම් මේක බිස්නස් කරලා තේරුමක් නැහැ කියනක මම නම් කියන්නේ. මේක අර අපි චැලෙන්ජස් වලට අපි හැමදෙස්සම ඇටැක් කරන්නේ. කියන්නේ ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙනවා කියන්නේම මොකක් හරි අපේ සමාජයේ තියෙන ගැටලුවකට අපි විසඳුමක් දීලා ඒ හරහා අපි මුදල් ලබනවා. එතකොට අපි ගැටලුව හොයාගන්නවා කියන්නේ අපි ප්‍රශ්නයක් පස්සේම තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා කාටවත් කියන්න මේ චැලෙන්ජස් නැතුව යන ගමනක් කියලා. අර මගේ ලයිෆ් එක ඇතුලේ ඇත්තටම අදටත් තියෙන්නේ බිස්නස් එක ඇතුලේ චැලෙන්ජස් තමයි. දවස ගාන අපිට ඒක අඩුවක් වෙන්නේ නැහැ චැලෙන්ජස් වලින්. ඒකදී අපි අර ප්‍රධානම දේ මම හිතන විදිය වෙනස් කරනවා. ඒකෙන් තමයි මට එන චැලෙන්ජස් ඉක්මනට මම රිකවර් කරගන්න. සෝෂල් මීඩියා පැත්ත ගත්තොත් මිස්ටර් බියට් හැදෙන්නෙම සෝෂල් මීඩියා එක තමයි. මොකද මම පටන් ගන්නෙම තනිකර FB එකෙන්ම තමයි මුලින්ම පේජ් එකක් හදලා උතනින් තමයි පටන් ගන්නේ ෆස්ට් ස්ටේජ් එක විදියට. ඊට පස්සේ තමයි අනිත් ප්ලැට්ෆෝම් වලට ටික ටික ග්‍රෝ කරන්නේ. හැබැයි දැනටත් SME සෙට් එකේ ඉන්නවා බහුතරයක් අය මේ සෝෂල් මීඩියා වලට ඇවිල්ලා නැති. එයාලගේ බිස්නස් එකකට පේජ් එකක්වත් නැතුව හදාගෙන යන කට්ටිය ඉන්නවා. එතකොට මගේ බිස්නස් එකේදී මම මගේ ඔඩියන්ස් එක හැදෙන්නේ සහ මගේ මේ ප්‍රොඩක්ට් ගන්න මගේ කස්ටමර් බේස් එක හැදෙන්නේ හැමදේම මම හොයාගන්නේ සෝෂල් මීඩියා ඇතුලේ. මොකද මගේ ඔළුවේ මුලින්ම තිබ්බා මේ බියට් කියා කියන අලුත් දෙයක්. එතකොට ලංකාව ඇතුලට ඕක එකපාරම මේ වගේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා පර්චේස් කරන්න කියලා කිව්වොත් ඒක ගන්න නැහැ කියන එක මගේ ඔළුවේ තිබ්බා ඒ දවස්වල ඉඳන්. මොකද මම කරන්නේ මුලින්ම පොඩි බේස් එකක් හදා ගන්නවා. ඒකට මම කියන්නේ සාමාන්‍යයෙන් මම මුලින්ම ගමක් හදලා ඒ ගම ඇතුලේ තමයි මම ගිහලා කඩයක් දැම්මේ. ඒ වගේ දෙයක් තමයි. මොකද මම අවුරුදු එකහමාරක් ප්‍රොඩක්ට් එකක් නැතුව මගේ සර්විස් එකක් විදිහට මම බියට් ගැන කතා කරනවා. කොහොමද මේ රැවුල වෙන්නේ? මොනවද බියට් කියා කියන්නේ? ඔය වගේ දේවල් එක මම අවුරුදු එකහමාරක පේජ් එකක් කරන් යනවා. කරන් ගිහිල්ලා තමයි මිස්ටර් බියට් ඩිස්ටෝ කියන එක උතන පටන් ගන්නෙ. එතකොට සෝෂල් මීඩියා ත්‍රූ තමයි ඇත්තටම මගේ growth එක තනිකරම මම හදන්නේ. ඔය ෆිසිකල් ලයින් එකකට ඇවිල්ලා තියෙද්දි මේ වෙද්දිත් ඇවිල්ලා තියෙද්දි එතනක් තියෙන්නේ අපි සෝෂල් මීඩියා වලින් හදාගත්තේ බේස් එකම තමයි. මොකද quality product එකක් අපි ළඟ තියෙනවා නම් ඒක අපිට sell කරන්න පුළුවන් හොඳම platform එකක් තමයි social media කියන්නේ. හැබැයි බෞද්ධරයක් අය use කරන්නේ ඒක අපරාධයක් ඇත්තරම. යාලා තාම අර හිතන් ඉන්නේ normally කඩේකට ඇවිල්ලා product එකක් ගන්න තැනම ඉන්න ඕනේ කියන එක. නමුත් අපි social media වගේ දෙයක් use කරනවා නම් අපේ business එක grow කරන්න පුළුවන් speed එක වැඩි. ඒකත් එක්ක යන එක තමයි හොඳම දේ. මම කියන්නේ 2018 දී මම page එකක් පටන් ගන්නවා කියලා. ඔතන හරහා තමයි ඇත්තටම මම අර කලින් හදපු ඔඩියන්ස් එක තනිකරම හදාගෙන ඉන්නේ. මොකද මට එතන ඉද්දි තමයි තේරෙන්නේ බියට් කෑ වලට ලංකාවේ ලොකු ඉල්ලුමක් තියෙනවා. මේක නැති ප්‍රොඩක්ට් එකක් වුණාට හැබැයි ඉල්ලුමක් තියෙන කට්ටිය හොයනවා කියන එක. ඊට පස්සේ තමයි මම ප්‍රොඩක්ට් එකක් හදන්න ඕන කියන එක තීරණය කරන්නේ. බට් එතනදිත් මම කැමති වෙන්නේ නැහැ. ඇත්තටම ප්‍රොඩක්ෂන් පැත්තට බහැලා මේක මම ෆැක්ටරියක් කරගෙන
මගේ ප්‍රඩක්ටයක් හදාගෙන මගේ විදිහට මම ෆැක්ටරි හදාගෙන දෙයක් කරන්න මට අවශ්‍යතාවයක් එන්නේ නැහැ. මොකද මම ඒ කාලේ ඉගෙනගෙන තියෙනවා ඇසස් ලයිට් මොඩල් කියලා. ලෝකේ ගත්තොත් එහෙම Apple Uber වගේ පවා කම්පැනිස් පවා දුවන්නේ මේ මොඩල් එකට තමයි. එතකොට මටත් ඕන වෙන්නේ මම බ්‍රෑන්ඩින් සහ මාකටිං කරන මගේ ප්‍රොඩක්ට් එකට සහ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එකක් මම හදනවා. ඒ ප්‍රොඩක්ට් එක මට අවශ්‍ය ක්වොලිටි එකට මම තවත් ෆැක්ටරි එකකට කියලා කරවනවා. එතකොට තමයි මගේ ප්‍රොඩක්ට් එක එතනින් තමයි බිල්ඩ් අප් කරන්නේ. මොකද අවුරුදු 1කමාරේ මම හදන ඔඩියන්ස් එකට මේ ප්‍රොඩක්ට් එක එහෙම අරගෙන ආවිල්ලා තමයි මම දෙන්නේ මේ තමයි ප්‍රොඩක්ට් එක කියලා. මොකද ඒකේ හොඳම කතාව තමයි මම අර ඔඩියන්ස් එක හදනනේ අවුරුදු 1කමාරක් හදලා ප්‍රොඩක්ට් එක ලොන්ච් කරන්න යද්දි ඇත්තටම අර මම ලොකු බජට් එකක් හදාගෙන ප්‍රොඩක්ට් එක ලොන්ච් කරන්නේ නැහැ. පළවෙනි ලීටරයක් තමයි අපි ගහන්නේ මුලින්ම බොටල්ස් වල. ඒ කියන්නේ බොටල් 33ක් වගේ එකක් තමයි අපි ගහන්නේ. ගහලා අපි ඕක මාකට් එකට දාන්න මට ඕනෙන්නේ හොඳ ෆොටෝ ෂූට් එකක් කරලා කරන්න. බට් මගේ අතේ එච්චර කෑෂ් නැහැ ෆොටෝ ෂූට් එකක් කරගන්න. මම ඒක නිසා කැමරාවෙන් ගත්ත නිකන් ෆෝන් එකේ කැමරාවෙන් ගත්ත ෆොටෝ එකක් මම අප්ලෝඩ් කරනවා පේජ් එකේ. ප්‍රොඩක්ට් එක අද ඉඳන් අවైలබල් කියන එක. ප්‍රොඩක්ට් එක දාපු දවසේ ඇතුළත ඕඩර්ස් 100කට වඩා ඕඩර්ස් ආවා. මොකද මට යවා ගන්න බැරි තරම. ඒ කියන්නේ බොටල් 33යි තියෙන්නේ. ඕඩර්ස් 100කට වැඩිය ඕඩර්ස් ඇවිල්ලා ඉතර ඒ තරම් අර මම හදපු ෆෑන් බේස් එක නැත්නම් ඒක ඇතුළේ හිටිය කස්ටමර් බේස් එකක් මාරදී ලොයල්ටි විදිහට හැදිලා තිබ්බ මාත් එක්ක. ඒ විදිහට තමයි ඒක ග්‍රෝ වෙන්නේ. ඊට පස්සේ අද වර්තමානයේ වෙද්දී අපි මේ මෑතකදී අපි ටීවී කමර්ෂල් එකක් කරා. ඒකෙත් අපි මම බැලුවම මාකට් එකේ බියඩ් සම්බන්ධ නැත්නම් බියඩ් ඔයිල් එකකට ගහව පළවෙනි ටීවී කමර්ෂල් එක තමයි අපි කරලා තියෙන්නේ. මේ වෙනකන් අද වෙනකන් ගත්තත් ලංකාවේ තාම බියඩ් කියා කියන ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ කවුරුත් නැහැ එහෙම අර අපි වගේ වැඩ කරන. මොකද මේ බ්‍රෑන්ඩ් එක මම ඒ වගේ තැනකට හදලා තියෙන්නේ අර ඔඩියන්ස් එකත් එක්ක. මොකද මම අවුරුදු 1කමාරක් කරේ මම ඉන්වෙස්ට්මන්ට් එකක්ම තමයි තනි කරම. ඒ කාලේ නාස්තියක් කියලා මම කොයිම වෙලාවක හිතන්නේ නැහැ. මොකද ප්‍රොඩක්ට් එකට දාන්න ඕනේ සුවඳ ඉඳන් ගත්තේ ඒ ඔඩියන්ස් එකේ තියෙන කැමැත්තත් එක්ක තමයි. නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් පාවිච්චි කරන එක තමයි මගේ ප්‍රොඩක්ට් එකේ තියෙන සීක්‍රට් එක. මොකද මාකට් එක ගත්තොත් එහෙම දැන් මේ වෙද්දි දැන් ඒ කාලේ මම 2018 මිස්ටර් බියන් කියන්නේ බියට් කියන දේ පටන් ගත්ත ඊට පස්සේ දැන් මේ වෙද්දි එක එක රටවලින් ප්‍රොඩක්ට් ගෙනල්ලා කට්ටිය විකුණන්න try කරනවා සහ ලංකාවේ ඇතුළේ කොහොමද ෆේක් ප්‍රොඩක්ට් කියන එක ගොඩක් හැදීගෙන එනවා. ඒ ප්‍රොඩක්ට් වල නැති වෙන්න සහ මිස්ටර් බියඩ් එකේ ඇතුළේ තියෙන එකම හේතුව තමයි අපේ නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් පාවිච්චි කරන. මොකද අපි 100% ආයුර්වේදික් විදිහට තමයි අපේ ප්‍රොඩක්ට් රේන්ජ් එකම හැදෙන්නේ. කිසිම කෙමිකල් එකක්වත් අඩුම අපි දාන ෆ්‍රෙග්නන්ස් එකක්වත් මිනිස්සුන්ට අහිතකර විදිහේ ෆ්‍රෙග්නන්ස් වැටෙන්නේ නැහැ. හැමදේම එක්ක ෆුඩ් ෆ්‍රෙග්නන්ස් එකක් වගේ තමයි අපි දාන්නේ. මොකද අපි ස්කින් එකට යූස් කරන්නේ බියඩ් එකට ගාවොත් ඔයිල් එකක් ඒක කට ඇතුළට යන්න පුළුවන්. ඒ වගේ දේවල් හින්දා අර ඒ පැත්ත මම හැමතිස්සෙම හිතනවා. සහ මගේ තියෙන එකම ඒක තමයි මම අවුට්සෝස් කරනවා වගේ ෆැක්ටරි වලට කියන්නේ කොයි වෙලාවකත් මට යූස් කරන්න බැරි ප්‍රොඩක්ට් එකක් මගේ කස්ටමර් අතකට යන්න බෑ. ඒ තියරිය තමයි මම එදා ඉඳන්ම අද වෙනකන් ඉන්නේ. අපි මන්ත්ලි හැම මන්ත්ලිම අපි ප්‍රොඩක්ෂන් එකක් කරනවා. ඒ ප්‍රොඩක්ෂන් එකෙන් අපි ගන්න පළවෙනි බොටල් එක මගේ පර්සනල් යූස් වලට තමයි ගන්න. මොන ප්‍රොඩක්ට් එක කරත් ඒක මම යූස් කරලා මට ඉෆෙක්ට් නැත්තම් තමයි මේ බැච් එක මම අප්‍රූව් කරලා මාකට් එකට දෙන්නේ. ඒ ක්වොලිටි එක මම හදන්නේ ඔය නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා ගන්න එකකින් තමයි. මොකද මගේ කස්ටමර් බේස් එක මාත් එක්ක එන්ගේජ් වෙන්න ප්‍රධාන හේතුවත් අපි නැචරල් විදිහට අපේ ප්‍රොඩක්ට් එකක් අපේ කස්ටමර්ස්ලා දෙන හින්දා. නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් යූස් කරන එක තමයි මිස්ටර් බියඩ් එක ඇතුලේ තියෙන ස්පෙෂල්ම දේ. මොකද මිස්ටර් බියඩ් ප්‍රොඩක්ට් එකක් කවුරු හරි පර්චේස් කරන්නේම මේක නැචරල් හින්දා. ඒක මට ඉෆෙක්ට් වෙලා තියෙන්නේ ගොඩක්ම මේ වෙද්දි මාකට් එකේ ගොඩක් ෆේක් ප්‍රොඩක්ට් උඩට ඇවිල්ලා තියෙනවා. අපි බියඩ් කියා ඉන්ඩස්ට්‍රි එක ඕපන් කරාන් පස්සේ ඒක ඇතුලේ ෆේක් ප්‍රොඩක්ට් ගොඩක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒවා ගන්න නැතුව මිනිස්සු මිස්ටර් බියඩ්ම හොයන් එන්න ප්‍රධානම හේතුව තමයි අපි ට්‍රස්ට් එක හදලා තියෙනවා. අපි හදන්නේ 100% ආයුර්වේදික් ප්‍රොඩක්ට් එකක් කියන එක. මොකද මම පර්සනලි යූස් කරන්නේ නැහැ. ඒ කියන්නේ මගේ පර්සනලි යූස් කරන්න බැරි කිසිම ප්‍රොඩක්ට් එකක් මගේ කස්ටමර්ලකට යන්න බෑ කියන තියරි එකේ තමයි මම ප්‍රොඩක්ට් එක පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකම් ඉන්නේ. මොකද මන්ත්ලි අපි ප්‍රොඩක්ට් එකක් කරාම අනිවාර්යෙන් ප්‍රොඩක්ට් රේන්ජ් එක ප්‍රොඩක්ෂන් එකක් කරාම ඒකේ ෆස්ට් බොටල් එක ගන්නේ මගේ යූස් එකට. යූස් කරලා ඊට පස්සේ තමයි ඒක අප්‍රූව් කරන්නේ. ඒක ඕකේ කියන තැන ප්‍රොඩක්ට් එක අපි ස්ටෝර් එකේ සෙල් කරන්නේ. ඒක නිසා තමයි ගොඩක්ම මිස්ටර් බියඩ් එක අපේ ෆෑන් බේස් එක නැත්නම් අපේ කස්ටමර් බේස් එක හැදිලා තියෙන්නේ ලෝයල් විදියට. මෙතන කම්පියුටර්ස්ලා ගත්තොත් එහෙම එක එක ලෙවල්ස් වල ඉන්නවා. දැන් මේ වෙද්දි ඇත්තටම ගොඩක් අය බියඩ් කියා ගැන කතා කරන්න නම් තියෙනවා සහ මේ ඉන්ඩස්ට්‍රි එක දැන් ගොඩක් ඕපන් වෙලා තියෙනවා. එතනදී කම්පියුටර්ස්ලා ඇවිල්ලා එක එක ස්ටේජස් වල ඉන්නවා කිව්වා වගේ. අපේ ප්‍රොඩක්ට් එක මම තැනක ස්ටේබල් කරලා තියෙන්නේ මේකේ ක්වොලිටි එකත් එක්ක. මොකද මගේ පැකේජින් ගත්තත් මම කස්ටමර් කෙනෙක් මල් ළඟට ඇවිල්ලා මගේ කස්ටමර් කෙනෙක්ගෙන් යාට ලැබෙන සර්විස් එක පවා සම්පූර්ණ වෙනස්.
කෙනෙක් වෙබ් එකට ගිහිල්ලා පර්චේස් කරොත් එයාට හම්බෙන ගයිඩ්ලයින් වෙනස් සහ එයා අපි පර්සනල් කන්ටැක්ට් කරලා අපේ WhatsApp එකට ඇවිල්ලා අපේ කස්ටමර් කෙයාර් එක කන්ටැක්ට් කරලා ප්‍රොඩක්ට් එක ගත්තොත් එයාට හම්බෙන සර්විස් එක ඒත් වෙනස්. කාට හරි ඕනනම් පර්සනලි එයාගේ කොහොමද බියඩ් එක වෙන්න ඕනේ, එයාගේ බියඩ් කට් එක මොකද්ද, ඒ වගේ දේවල්, එයාගේ ස්කින් එකට ගැලපෙන හරිම ප්‍රොඩක්ට් එක මොකද්ද, ඒ වගේ දේවල් දැනගෙන කන්සල්ට් පාර්ට් එකක් එක්ක ගිහිල්ලා ප්‍රොඩක්ට් එක පර්චේස් කරන්න අවශ්‍ය නම් ඒ සර්විස් එකත් අපි ළඟ තියෙනවා. ඔය දේවල් එක්ක තමයි මිස්ටර් බියඩ් කියන එක මේ අනිත් බ්‍රෑන්ඩ්ස් වලින් එක එක බ්‍රෑන්ඩ්ස් හදුවට ඊට වැඩිය උඩ තැනකින් මම තියලා තියෙන්නේ. මොකද මම දන්න දෙයක් තමයි මම දැන් අවුරුදු 7ක් බියඩ් කෙයා එක්ක වැඩ කරන්නේ. ඒතර මම අවුරුදු 7ක නොලෙජ් එකක් එක්ක තමයි මේ වෙද්දි මේ මිස්ටර් බියඩ් කියන එක අරන් ඇවිල්ලා තියෙන්නේ. අලුතෙන් කෙනෙක් ඇවිල්ලා මෙතන ප්ලේස් වෙලා එයා ආයේ මුලින් ඉඳන් බියඩ් කෙයා ගැන කතා කරලා මේ තැන හදනවා කියන එක මම දන්නවා ලොකු ප්‍රොසෙස් එකක් වෙලා එන්නේ. මොකද එකපාර ඉන්ඩස්ට්‍රි එකක් ඇතුලේ කාටවත් ඇවිල්ලා ප්ලේස් වෙන්න බෑ, අර මැජික් එකක් වගේ. ඒක නිසා තමයි මිස්ටර් බියඩ් කියන එක හැමතිස්සෙම ට්‍රස්ට් කරන්නේ මිනිස්සු. මේ ප්‍රොඩක්ට් එක යූස් කරන එක හොඳයි මේකට වඩා කියන එක අපිත් එක්ක කම්පියුටර්ස්ලා අපිත් එක්ක බලලා තමයි අනිවාර්යෙන් අපේ ප්‍රොඩක්ට් එක යූස් කරන්නේ. මොකද පෙලක් කස්ටමර්ස්ලා එනවා ඔය වටේම තියෙන ප්‍රොඩක්ට් යූස් කරලා අඩු ගණන් වල තියෙන ප්‍රොඩක්ට් යූස් කරලා තමයි අන්තිමට එනවා අපි ළඟට අපේ ප්‍රොඩක්ට් එකක් ගන්න කියලා. බලද්දී යාලා අර අනිත් ඒවා try කරලා තියෙන පෙලක් කරලා ප්‍රයිස් හින්දා. මොකද ලංකාවේ බහුතරයක් ගත්තොත් එහෙම ප්‍රයිස් එක අඩුවෙන් දෙනවා නම් ප්‍රොඩක්ට් ඕන එකක් විකුණන්න පුළුවන් වගේ තැනක තියෙන හින්දා අර ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක මිනිස්සු මාර විදියට බලනවා. හැබැයි ක්වොලිටි එක බලලා මිනිස්සු ප්‍රොඩක්ට් එකක් ගන්නවා නම් අනිවාර්යෙන් එන්නේ මිස්ටර් බියඩ් කියන තැනට. ඇඩ්වයිස් එක විදියට ගත්තොත් බහුතරයක් මේ වෙද්දි ගත්තොත් එහෙම ව්‍යවසායකයෝ වෙන්න කියලා හිතාගෙන පටන් ගන්න අය ඇත්තට නොලෙජ් එකක් නැතුව තමයි පටන් ගන්න. ඒක තමයි මේක ඇතුලේ තියෙන ලොකුම අවුල වෙලා තියෙන්නේ. මොකද මම දැනගත්තා මම දැනුමක් නැතුව මම මේ ඉන්ඩස්ට්‍රි එකට එනවා කියන්නේ මම ෆේල් වෙනවා. එතකොට මම කරේ හැම දැනුමක්ම මට පුළුවන් ලෙවල් එකට හදාගත්තා. සෝෂල් මීඩියා මාකටිං කියන්නේ මොකක්ද කියන දේ පවා මම මුලින් හදාarලා තමයි ඊට පස්සේ මගේ බිස්නස් එකට එන්නේ. මේ විදි මගේ අර බිස්නස් තුනක් තිබුණා. බිස්නස් තුනම වැඩ කරන්නේ අපි එහෙම. එතකොට අලුතෙන් එන කෙනෙක් කරන්නේ මොනවා හරි දෙයක් පොඩ්ඩක් දැනගත්ත ගමන් මම බිස්නස් එකක් පටන් ගන්නවා, මම ව්‍යවසායකයෙක් වෙනවා කියන එකත් එක්ක එළියට ඇවිල්ලා වැඩ කරන්න ගන්නවා. සහ මෙතන ඉන්ස්පයර් වෙලා තියෙන දේ වෙනම පොයින්ට් එකක් තමයි ව්‍යවසායකයෙක් වෙනවා කියන දේ. මොකද දැන් බහුතරේ සෝෂල් මීඩියා හරහා ව්‍යවසායකයෙක් කියන එක එළියට පෙන්නලා තියෙන කාර්යයක් ගන්නවා, ගෙයක් හදා ගන්නවා. තනිකර මේ අපි හදාගත්ත ලයිෆ් ස්ටයිල් එකක් තමයි මේ ව්‍යවසායකයෙක් කියලා කියන්නේ. ඇත්තටම ව්‍යවසායකයෙක් කියන්නේ සෝෂල් මීඩියා බයෝ එකේ දාගන්න ඔන්ටර්ප්‍රනර් කියන එකවත් නැත්තම් කාර් එකක් ගන්න එකක්, ගෙයක් හදන එකවත් නෙමෙයි. මේක ඇතුලේ අපි කරන්න ඕනේ ව්‍යවසායකයෙක් වෙනවා නම් අපි සමාජයේ තියෙන ප්‍රශ්නයක් හොයාගෙන ඒකට හරි විදිය සොලියුෂන් එකක් දෙන්න බලන්න ඕනේ. හොඳ ක්වොලිටි සොලියුෂන් එකක්. එතකොට මේ දේවල් දෙන්න නම් අපි නොලෙජ් එක හදන්න ඕනේ. දැනුම නැතුව කවුරු හරි ව්‍යවසායකයෙක් වෙන්න හිතනවා නම් ඒක ඇත්තටම බොහොම අමාරු ගමනක් වෙනවා එයාට ඉස්සරහට යන්න. ඒ වගේම තමයි දැන් ටෙක්නොලොජිත් එක්ක ගොඩක් දියුණු වෙලා තියෙනවා. AI වගේ ටෙක්නොලොජිස් ඇවිල්ලා. එතකොට මේ වෙද්දී ඒ වගේ දෙයක්වත් අඩුම chat GPT වත් යූස් කරන්න නැති කම්පැනිස් තියෙනවා බහුතරයක් ලංකාවේ SME සෙට් එකේ. ඒ කියන්නේ ඒ අයගෙන් අහුවොත් එහෙම ඒ ඕනර්ස්ලාගෙන් අහුවොත් chat GPT කියන්නේ මොකක්ද කියලා බහුතරයක් අය දන්නේ නැහැ එහෙම දෙයක් තියෙනවා කියලා. එතකොට ඒ වගේ දෙයක් වෙන්නේ නැතුව මම කියන්නේ අලුතෙන් කෙනෙක් එනවා නම් පුළුවන් තරම් නොලෙජ් එක හදාගන්න, පොතපත කියවන්න, පුළුවන් තරම් හැම තැනකම ඉන්න. දැන් වෙද්දි ගත්තොත් එහෙම YouTube එකෙන් ගත්තත් බහුතරයක් නොලෙජ් එක අපිට ගන්න තැන් තියෙනවා. එතකොට ඒ වගේ තැන් වලින් නොලෙජ් අරගෙන නොලෙජ් එක හදාගෙන ව්‍යවසායකයෙක් වෙනවා කියන දෙයට ආවොත් අනිවාර්යෙන් යාට ලොකු ගමනක් යන්න පුළුවන් වෙනවා. නැත්නම් අර භෞතික දේවල් හදාගන්න, කාර්යයක් ගන්න, ගයක් හදාගන්න ව්‍යවසායකයෙක් වෙනවා කියන්නේ ඇත්තට මේක අර කෙටි කාලින ගමනක් එයාට තියෙන්නේ. එතකොට එහෙම නැතුව දැනුමත් එක්ක හැදෙනවා නම් ලොකු ගමනක් හදාගන්න පුළුවන්.